චීනෙට එනවනම් අනිවාර්යෙන් මෙතෙන් එන්න. ටවර් එක මෙතනින් තියෙනවා ෂැන්හයි ටවර්. සංචාරය කරන්න හොඳ රටක්. භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඌරසෙකුත් නැහැ. අබැය අවුලකුත් නැහැ. Good morning from Shanghai. මම දැන් ඉන්නේ හොයන්පු ගම් යූරේ. හොයන්පු ගම් යූරේ තියෙන ෂැන්හයි. ෂැන්හයි කියන්නේ චීනේ. එතකොට ඔයාලට මේ පිටිපස්සෙන් පේනවා මේ ඒරියා එකට කියන්නේ බන්ඩ් එක කියලා. එතකොට මෙතනින් එහා පැත්තේ තියෙනවා සාමාන්‍ය යුරෝපි ස්ටයිල් එකට හැදිච්ච පරණ නගරේ. මේ ගඟෙන් එහා පැත්තේ තියෙනවා ෂැන්හයි ටවර් එක, ඊට පස්සේ පර්ල් ටවර් එක වගේ ගොඩක් එකතු වෙච්ච නව නගරේ. ඉතින් මේ හොයන්පු ගඟ සාමාන්‍ය කිලෝමීටර් 1.5ක් විතර දිගට යන මේ බන්ඩ් එක. මේ බන්ඩ් එක කිලෝමීටර් 1.5ක් විතර දිගට යනවා. ඉතින් අද දවස යන්නේ ෂැන්හයි වලට. ෂැන්හයි වල ඇවිදින්න බලමු කොහොමද බ්ලොග් එක කියලා. ඉතින් මම කිව්වනේ දැන් මම ඉන්නේ බන්ඩ් එකේ කියලා. දැන් මෙතන මේ ඔයාලට මම කිව්වාගේ මේ මෙතනින් තියෙන පරණ නගරය කියන්නේ 19 වන සියවසේ අගභාගය නැත්නම් 20 වන සියවසේ මුල් භාගයේ සාමාන්‍යයෙන් යුරෝපීයන්ගේ ප්‍රධාන මූලස්ථානයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. දැනටත් ගොඩනැගිලි පරණ ගොඩනැගිලි යුරෝප ස්ටයිල් එකට හැදිච්ච පරණ ගොඩනැගිලි 52ක් මේකේ තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ මේක දැන් මේ කිලෝමීටර් 1.5ක් විතර මේ දිගට බන්ඩ් එක තියෙනවා. අර පැත්තේ ඉතින් එහා පැත්තේ මේ ගම් ඉවුර හොයන්පු ගම් ඉවුරෙන් එහා පැත්තේ තියෙනවා මෙන්න මේ නගරේ. මෙතන තියෙනවා පර්ල් ටවර් එක, මෙතනින් තියෙනවා ෂැන්හයි ටවර් එක. මම හිතන්නේ ලෝකේ දෙකට කියන්නේ දැන් දෙකට මම හිතන්නේ මේ එකට බර්ජ් ඛලීෆා කියලා නේ අපි දන්නේ. ඒත් මම හිතන්නේ ඒක දැන් ලෝකයේ දෙවෙනිම සම ගොඩනැගිලි බර්ජ් ඛලීෆා. එතකොට මේක දෙක කියලා කියනවා. මම ඒක හරියටම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මැලේසියාවෙත් බිල්ඩින් එකක් තියෙනවා. ඒකත් ලෝකෙ දෙක කියලා කියනවා. තුන කියලා කියන දැන්. එකට ඉන්නේ කටාර් වල මම හිතන්නේ බිය හදනවා ටවර් බිල්ඩින් එකක්. ඒක ලෝකයේ එක උසම බිල්ඩින් එක. ඊට පස්සේ දෙක බර්ජ් ඛලීෆා, තුන මැලේසියාවේ තියෙන එක වෙන්නේ මේක හතර විය වෙන්න ඕනේ. ඒ ගැන හරියට දන්නේ නැහැ. ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම වැරදි ඇති සමහර විට. ඉතින් එහෙම තමයි මේ දෙක යන්නේ. මෙතනින් නැව් යනවා. නැව් කියන්නේ මේ බන්ඩ් ඒරියා එකේ නැව් බෝට්ටු විදියට යනවා. මෙතනින් අපිට බෝට්ටු සවාරිය අතරින් බෝට්ටු සවාරිය යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ඒරියා එක ලස්සනම රැට. දැන් මම ඇවිල්ලා ඉන්නේ උදේට වඩා මේක ලස්සන රැට. ඔයාලා ෂැන්හයි එනවනම් චීනෙට එනවනම් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. මෙතෙන්ට එන්න රැට දේට වඩා එතන මේ ඒරියා එකේම බිල්ඩින්ග්ස් වල ලයිට් දාලා අර සාමාන්‍ය ෆොටෝ වල දැකලා ඇති චීනේ කිව්වහම සාමාන්‍ය අයිකනික් ඉමේජ් එකක් විදියට එන්නේ මේ ඒරියා එක. ඉතින් බලන්න එන්න. මම ටයිම් එකක් තිබ්බොත් රෑ වෙලත් වෙනවා. බලමු. තව ෂැන්හයි වල දැන් කීපයකට යමු.
එතන ඉඳලා ආවේ බන් එකේ ඉඳලා දැන් ආවේ එතනින් පහළට දැස්සා. දැන් යන්න හදන්නේ යූ ගාඩන් එකට. යූ ගාඩන් එක ඕපන් වෙන්නේ උදේ 9ට. දැන් වෙලාව 8:24යි. ඒ භාගයක් තියෙනවා. ඉතින් යූ ගාඩන් එකට යන්න පොඩි දුරක් තියෙන්නේ. යන්නේ බයිසිකලයක. බයිසිකල් තියෙනවා මෙහි ෂැන්හයි වල නම් බයික් තිබෙන්නේ නැහැ. පිට මම දැක්කේ නැහැ තියෙනවා කියලා. වෙනත් පැතිවල තියෙනවා බයික්. අපිට කිව්වා ඒක අලි පේ ඇප් එකේ බයික් එකක් අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ගිය දුරට ගෙවන්න පුළුවන්. මෙහි බයික් දැක්කේ නැහැ. බයිසිකල් තියෙනවා. ඒ බයිසිකලුයි බයික් දෙකම තිබ්බා. වෙන පැතිවල මම හිතන්නේ මෙහි දාන කරයක් නිසා ට්‍රැෆික් සෙට් වෙන නිසා මම හිතන්නේ බයික් ඊළා නැත්තේ සංචාරකේ බයිසිකල් තියෙනවා. බයිසිකලයක් අරන් යන්න යූ ගාඩන් එකට. මොකද බයිසිකලයක් ගන්න බෑ. එකකින් බයිසිකලයක් ගන්න බැරි වුණා මේ. ඒක අලිපේ ඇප් එකෙන් කරන අර මේකේ තියෙනවා හෙලෝ රයිඩ්ස් කියලා මේ ඔප්ෂන් එකක්. ඒකට අදාළ බයික් එකක් බයිසිකලයක් මේ සාමාන්‍යයෙන් මෙහි තියෙන පාට දැන් පාට 3කින් විතර බයිසිකල් තියෙනවා. එතකොට හෙලෝ අලි එකට එන්නේ නිල් පාට බයිසිකලේ. ඊට පස්සේ ආයෙම කහ පාට එකක්. ඒකත් අලි එකෙන් ගන්න පුළුවන්. ඉස්සරහ නම් තියෙනවා. ඒ තව මීටර් 450ක් විතර ගියන්නේ ගන්න එකට. බයිසිකලයක් ගන්න තරම් දුරක් නැහැ. ඊට පස්සේ දැන් මෙහි තියෙන එකට මම හිතන්නේ වෙන ඇප් එකක් තියෙනවා. ඒකයි අලි එකෙන් ඒක ගන්න බැරි වුණේ. සම්පූර්ණ 9ට ඕපන් කරා කියන්නේ මම හිතන්නේ ලොකු ක්‍රවුඩ් එකක් ගියේ කියලා. මේ සම්මාන දවසක් විචාර නිවාඩු දවසක් මේ නිසා උදේට මනත් ඕනේ. තව දෙයක් තමයි තියෙනවා මේ පවර් බැංක්ස් තියෙනවා. අපේ ෆෝන් වල charge එක නැත්තම් අපිට එතෙන්ට පේ කරලා පවර් බැංක් එකක් අරගෙන ආයෙ පවර් බැංක් තියෙන පේස් තියෙන කහපාට බයිසිකල් මේ තියෙන නිල් පාට එක අලිගේ ඒකරම ආයෙ අපි අවසාන තැන පවර් බැංක් එකේ දීලා යනවා කියන්නේ අපි මේ පවර් බැංක් එක ඔය තැනකින් ගත්තොත් ඒකේ තෙන්නම ගෙනත් දෙන්න ඕන කියලාත් නැහැ. ආයේ මේ වගේ පවර් බැංක් කියන ප්ලේස් එකේ පවර් බැංක් එක දාලා ඒ අදාළ පේ කරලා යනවා. බයිසිකලෙත් එහෙමනේ. අපි මෙතන ගත්තොත් ඒක ආයේ තෙන්නම ගෙනත් දෙන්න ඕන කියලා එකක් නැහැ. අපේ ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා අවසාන තැනට ගිහිල්ලා එතනින් ක්ලෝස් කරලා අපිට මේ සල්ලි පේ කරලා යන්න පුළුවන්. සල්ලි පේ කරන්නේ ඇප් එකෙන්ම අදාළ දුරට කියපු දුරට අදාළ ගාන කැපෙනවා. එහෙන් පේ කරලා යන්න පුළුවන්. චීන ගත්තාම ලේසි සාමාන්‍ය තාක්ෂණයේ පැත්තෙන් වගේ රටත් ලස්සනයි දියුණුයි. සංචාරය කරන්න හොඳ රටක්. භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා මේ මිනිස්සුන්ට 100ට 90ක් මම හිතන්නේ ඉංග්‍රීසි බෑ. ඒ කට්ටිය යාළගේ භාෂාවෙන් තමා ගනුදෙනු කරන්නේ. මේ වගේ රටක ඉතින් ඉංග්‍රීසි කියන භාෂාව ඕන නැහැ කියලා හිතනවා.
ඒත් අර සංචාරකයන්ට අපහසුයි. ඒකට හුඟක් අය ඒකටගේ ඇප් පාවිච්චි කරනවා ට්‍රාන්ස්ලේට්. හොඳයි හොඳ මිනිස්සු ඉන්න රටක්. සංචාරය කරන්න හොඳ රටක්. ඒ වගේම ටිකක් සිස්ටම් එක තේරුම් ගන්න අමාරු රටක්. කියන්නේ අපි වගේ සංචාරකයන්ට. ඒ කියන්නේ මෙහි දැන් Facebook නැහැ, TikTok, Google නැහැ, WhatsApp නැහැ. එතකොට යාළුවන්ට හදාගත්ත ඇප් වගේක් පාවිච්චි කරනවා. එතකොට ඒක යාළුවට ලේසි අර අපේ ප්‍රශ්නයක් තියෙනවා. VPN එක පාවිච්චි කරන්න පුළුවන්. මේ රටේ කට්ටියට VPN පාවිච්චි කරන්න බැහැ මම හිතන්නේ. අපි සංචාරකයින්ට VPN එක පාවිච්චි කරන්න පුළුවන්. VPN එක පාවිච්චි කරලා වැඩ ටික කරගන්න පුළුවන්. එහෙම තමයි. ඉතින් බලමු දැන් යනවා නිව් ගාඩන් එකට. කන්නාව මෙන්න එකක් දුන්නා. නූඩල්ස් තියෙනවා, රයිස් තියෙනවා, ස්පෙෂල් ස්නැක්ස් තියෙනවා, ඊට පස්සේ ඩම්ප්ලින්ග්ස් තියෙනවා, හොංකොං ස්ටයිල් ඩිම් සම් තියෙනවා. සමහර ඒවා නම් දන්නේ නැහැ මොනවද කියලා. සුප් තියෙනවා, එක්ස්ට්‍රා ටොපින් ගත්තේ ගොම් පාව් චිකන් රයිස් එක. වැරදිද දන්නේ නැහැ කිව්වා. කොහොම හරි ජුවන් 29ක් කුඩා. කෑමිකාව මෙහෙම කරන්න තියෙන්නේ. ඔක දෙයක් තියෙනවා. විතර චිකන් එකක් තියෙනවා. ඊට පස්සේ සාමසනබුල් එහෙම එකක් තියෙනවා. බත් තියෙනවා. මම දැක්කනේ මනුස්සනේ අර බත් ලංකාවේ අනාගෙන ගන්න මේක මේ බත් උහම කුලියක් ගන්නවා මේ අහුරු නැහැ අපිට බත් මේ කුලියක් ගන්නවා කනවා ඊට පස්සේ චිකන් හරි මොනවා හරි පස්සේ කන එහෙම එකක් තමයි මම දැක්කේ කොහොමද දන්නේ එහෙම කාවා ඌරසෙකුත් නැහැ අබැයි අවුලකුත් නැහැ රස ඉතින් එක්කෙනාගේ එක්කෙනාට වෙනස් වෙනවනේ මේ නැෂේ shit come here okay 京东收款34元。
Shanghai Tower එක පේනවා. You Garden. එතනින් යන්න තියෙන You Garden. You Garden එක කලින් ඒ කියන්නේ Shanghai නගරයේම Shanghai ටවුන් එකේම තමයි තියෙන්නේ You Garden. ඒ කියන්නේ ගමන් කිව්වේ පරණ සිටි එක. ඒකෙම ඇතුළට වෙන්න වගේ තියෙනවා. ඉතින් ඔයාලා පේනවා නේද? සිටි එක Shanghai Tower එක පේනවා. ඇතුළට මේ ගැන හරියටම කියන්න දන්නේ නැහැ. යන්න දෙන්න.右边，tickets here. ටිකට් ඕකේ. එතනින් ටිකට් එකක් ගන්න ඕන. one ticket. No, non si vede, non lo vedo. Thank you. 往上走，请进，裙子走走。请进，请进。 යුවන් 30යි ටිකට් එක. යුවන් 30යි කියන්නේ ලංකාවෙන් 1500 ඉතර වගේ. ඒක වටන කෙනෙක් ගලා ඉන්නවා කෙනෙක්.后门把这包给妈妈。 අලපාරක් යනවා. යෝගාන් එක ගැන කිව්වොත් මේක අවුරුදු 400කට වඩා පරණ මින් රාජවංශයට අයත් වඩා පැරණි වගේම ඉතා ප්‍රසිද්ධ ඓතිහාසික උද්‍යානයක්. එතකොට මේක ඉතිහාසය ගැන කිව්වොත් 1555 දී දැන් ඔය කිව්ව මින් රාජවංශයේ රාජ්‍ය නිලධාරියෙක් වෙච්ච පැන් යුන්දුවන් කියන පුද්ගලයා එයාගේ දෙමාපියන්ට එයාලගේ මහලු කාලේ සතුටින් සුවෙන් ඉන්න හදපු තැනක් තමයි මේක. එතකොට මේක මේ යූ කියන වචනේ තේරුම වෙන්නේ මේ සිංහලෙන් ගත්තාම සාමේ නැත්තම් සතුට කියන එක. ඉතින් අවුරුදු ගාණක් පරණ සිදුරු සහිත හුණුගල් පර්වත වගේම ගාඩන් එකේ කොටස් වෙන් කරන්න හදලා තියෙන මකර තාප්ප වගේම ලස්සන මණ්ඩප පාලම් කුඩා දියැලි වගේම අය කොයි ෆිෂ් ලගෙන් පිරිච්ච මේ පොකුණු වගේ දේවල් වලින් මේ ගාඩන් එක ලස්සන වෙලා තියෙනවා. ඒ වගේම මේකේ මේ හෝල් 6ක්
තියෙනවා. ඒ 6 වෙන් කරන්න තමයි අර මං කිව්වේ මකර තාප්ප. මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහින් මකර තාප්ප තියෙන්නේ. ගොඩක් සංචාරක එනවා මේ පැත්තට. ඉතින් මේකේ ගොඩක් දේවල් සඳහන් වෙනවා. හුඟක් සංචාරක එන්නේ හුඟක් ගයිඩ් ලයික්. ඒ කියන්නේ මේකේ විස්තර පැහැදිලි කරන්න ගයිඩ්ලගෙන් ලොකු සපෝට් එකක් හම්බෙනවා. මම දැක්ක මෙතන ඉඳි. ඉතින් මේකේ ගොඩක් දේවල් අර චීන භාෂාවෙන් සමහර දේවල් තියෙන නිසා අර අපිට තේරුම් ගන්න අමාරුයි. පොඩි පොඩි දේවල් ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. ඒ ගොඩක් දේවල් තියෙන්නේ චීන භාෂාවෙන්. 近的地方也能坐飞机。 මම දැන් ඉන්නේ යූ ගාඩන් බසාර් එකේ. ඒ කියන්නේ ගාඩන් එකට එළියෙන් තියෙන සාමාන්‍ය සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයට හැදුණු මාකට් එකක් තමයි මේ යූ ගාඩන් බසාර් එක කියන්නේ. මේක සාමාන්‍ය සාම්ප්‍රදායික චීන කෑම ඔය අත්කම් නිර්මාණ ඇඳුම් වගේ ගොඩක් දේවල් තියෙන මාකට් එකක්. සාමාන්‍යයෙන් සංචාරක එනවා නම් එයාට සාමාන්‍ය සිහි වටන තෑගි ඒ වගේ චොක්ලට් ඒ වගේ දේවල් ගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ චීන සංස්කෘතික ඇඳුම් ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ කැප්පාගේ අනිත් එක අයිටම් ගොඩක් තියෙන මාකට් එකක් තමයි මේ යූ ගාඩන් බසාර් එක කියන්නේ. ඉතින් මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එතකන් ගිහින් එන්න. අමතක කරන්න නොකර channel එක subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ගැන. ඉතින් ගිහින් එන්න. ජය වේවා.